රත්නසිරි මාමා මතකයිද මාව? මම මේ මම කරා ඉන්නේ ආයෙනු නේද හම්දා මාතනේ මතකයිනේ? සාර්කේ මාසේ තයින්දල් මං දන්නවා ඉස්පිරිතාලේ ඉඳන් ආව කියලා. ඒක නම් දන්නවා. මට එන්න බැරි වුණා ඊට පස්සේ. අද ඒ කියවලන්නේ. මම පොඩ්ඩක් බල්ල යන්න ආවේ ඉතින්. නෑ ආපුරුද. ඉතින් නෝනා මම නෑ අද මම තනියෙන් ආවේ. තනියෙන් ආවේ කියන්නේ මම මේ වෙන ගමනක් යන ගමන. මොකද දැන් තාත්තේ හොඳින් ඉන්නවද? කට්ටිය එනවද බලන්න? කවුරුද දැන් දැන් කොහොමද කන්නේ බොන්නේ? අද කවුද කෙනෙක් මේ ඉරිවත්තා කියන්නුනා අඩුපාඩු මොනවද තියෙන්නේ? මොනවද කියලා දන්නේ හ්ම් නෑ මන්දරංගි ගම ඉන්නවා. එහෙම කියන්න එපා. මැරෙන්න තව කොච්චර කල් තියෙනවද? දැන් කියනවා ආයෙ අමාරු ගන්න. අමාරු. මොකක්ද අර රෙදියෝ එකක් හොදන්න අරන් යනවා කියලා ගෙනිහිල්ලා කවුද ගෙනාවේ නැන්නේ? අර මාල් මාඩුවේ. ඔව්. මගේ විදියෝ කොමඩ ගන්න කියන්නේ අර ගාන දෙන්න. න්යාලා දුන්නේ නැහැ නේ. හොඳ වෙන්න. මම අනිකනේ සමන්ද මේක මේ බේ කොල්ලයි. ඔය ඉස්සරහ දෙවෙනි. ඔව්. මොනවද තියෙන අඩුපාඩු ඉතින්? දැන්. ඔයාට account එකක් මේ open කරගන්න හම්බුන්නේ නැහැ නේ? නෑ මට පුතේ නෑ. මොකද දන්නවද මේ මුතුමා එදා දුන්නා. ඒ සල්ලි උදින් තමයි තාමත් මේ පොඩක් ඔයාගේ account එකක් තිබ්බනම් මේ account number එක මට වීඩියෝ එකත් එක්ක දාපුවාම account number එකට සල්ලි දානවා. ඔයාමට පණ වගේ විශ්වාසයි. මොනවද දැන් ඔයාට මේ බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන මාමි? මම ඉතින් මගේ පුතේ මට උදව් කරන්න ඉන්නේ මගේ පුතා විතරයි. ඔව්. හරිද? මට උදව්වක් කරනවා නම් මට වැඩි කල්පනාවකුත් නැහැ නේ. මගේ පුතාට කළාවොත් ඔයා වෙන්න මම බලනවනේ. ඔව්. මලකන්නේ ලොකුම ඔයා. ඔව්. ඔයා නැත්තම් මට කවුරුවක් ඇත්තෙත් නැහැ. ඔව්. අපි ඉතින් අවතක් කරන්නේ. මට කියන්න දෙන්නේ හැමදාම ඇවිල්ලා බලන්නේ මගේ පුතානේ. මගේ පුතා මලා ඔබතුමා තමයි දැන් මේ මාව බලන්නේ. ඔබතුමා කියන්නේ පුතා කියන්නේ මට. පුතා තමයි බලන්නේ. ඔව්. ඒක නිසා මට කරන උදව්වක් පුතාට කළ පුතා වුණේ ඉතින් යන පොතේ නේද? තව දෙයක් තියෙනවා මේ දැන් මොනවද පිටි කිරි පිටි අරව මේවා තියෙනවද? වන්න මොකුත් නැහැ නේ. වාට මේක ගාන්න මේ ස්ට්‍රී පෝෂන්. ස්ට්‍රී පෝෂන් එකක් මේ හරි මෙහෙම කරන්න අම්මා. මම ලබන සතියේ ඉරිදා එන්නම්. එනකොට ඔයාට සස්ටජන් එක අනේ දුවෙක් කියන්නේ. දුව එක්කන් ඉන්න. එකයි නා මේ සස්ටජන් එක්කුයි නෙස්ටමෝල්ට් එක්කුයි මම අරන් එන්න ලබන සතියේ එනකොට. කයින් හරි මට ආපනේ එයා මොකුත් එපා. ආවම ඇවි. දැන් මේ වෙලාවේ මගේ අතේ මේ සල්ලි නැහැ. ඒ හින්දා මම මේ ආයෙ එනකොට ගෙනල් දෙන්න. ආයෙ එනකොට කියන ලබන දෙන්න. සල්ලි එපා. මට ආපේ කරුදියා. ආපේ කරුදියා. මේ මම ලබන සතියේ ඉරි දෙන්නම් ආයෙ. ලබන සතියේ ඉරි දෙන්නම් ආයෙ. ආයි. එනකොට අරන් එන්නම් ඒවට. ඒව වන්නේ. ඒක ඉතින් බලන්න එන්න. ඒකත් මට කොහොයියා. මේ හරි එහෙනම් මේ මාමි මං ගිහිල්ලා එන්න. ඔසන්න බක්තින්නන් බීදයි. පරිස්සමෙන් ඉන්න. ගම්බා රපච්චි බීදයි. හරි පරිස්සමෙන් ඉන්න එහෙනම් තමයි ගිහිල්ලා එන්න.